ඉතින් කොහොමද My Family Kitchen YouTube channel එකට අදත් සුපුරුදු ලැංගතකමින් ආදරයෙන් ඔයාලව පිළිගන්නවා. ඉතින් අදත් මාත් එක්ක එකතු වෙලා වැඩ කරමු. කම්මැලිකමින් ඉන්නවා නම් ඔයත් මහන්න පටන් ගන්න. නිකන් ඕඩර්ස් තියාගෙන ගොඩ ගහගෙන තියාගන්න එපා. ඔලුවට ප්‍රෙෂර් එකක් ගන්න එපා. අපි ඕඩර් ඉවර කරලා දීලා මන්ට ඉවර කරලා දුන්නොත් ඒ කස්ටමර්ස්ලා ඇත්තටම සතුටු වෙලා ඊළඟ ඕඩරෙත් අපිට බාර දෙනවා. නැත්තම් ඉතින් අපි දැන් වැඩ පහු කරනවා කියන්නේ ඔයාලා මේ ඕඩර් නැති කරගන්නවා වගේ දෙයක් තමයි කරන්නේ. ඒ කියන්නේ දැන් ඕනෙම කෙනෙක් කැමති ඉන්නේ රෙද්දක් දුන්නා මේක ඉක්මනට මහලා දෙනකොට දැන් අපි වුණත් කෙනෙක්ට ඇඳුමක් මහන්න දෙන්නේ. අපිට ඉක්මනට ඒක දෙයි කියලා බලාපොරොත්තු වෙයි. ඉතින් ආසයිනේ. ඒකේ හින්දා ඕනිම කෙනෙක්ට ඔයා බලන්න ඉක්මනට දෙන්න තියෙන ඕඩර් ටික ඉක්මනට කරලා දෙන්න. මේ පස්සර කල් දාන්න එපා. ඉතින් පස්සර ගොඩ ගහගත්තත් අපිට තමයි කරදරේ. ඉතින් මම මේ මහන්නේ මට එකපාර ගවුම් 4ක් 5ක් විතර ආවා මේ පාර. ඉතින් ඒවෙන් දැන් මේ කළු පාට ගවුම කළු පාට එකේ බෝඩර් වැටිච්ච මේ ලස්සන ගවුමක්. ඇත්තට මේ රෙද්ද හරිම ලස්සනයි. හරි පහසුයි විස්කෝස් රෙද්දක්. ඒ ගවුම එතකොට මේ ටික සේරම ඉස්සරහම ආවේ ඒ ගවුමයි රෝස පාට ගවුමකුයි. ඉතින් හදිසිම ඕඩරයක් ආවා ඊට පස්සේ ඒකත් මං කරා. ඒ වගේ අර ඉක්මනට දැන් අපි තව කෙනෙක්ගේ ඕඩරයක් ගත්ත ගමන් මේක ඉවර කරන්න බලනවා නම් අර හදිසියේ ඕඩරයක් ආවොත් අපිට මේ ලොකු ප්‍රෙෂර් එකක් නැතුව ඒක කරලා දෙන්න පුළුවන්. ඒකයි මං කියන්නේ ඔයාලා නිතරම පොඩි දෙයක් ඇඳුම් මහන එක විතරක් නෙමෙයි ඔයා වෙන දෙයක් කරනවා වුණත් අපි ටිකක් කල් තියා සුගදානම් ශරීරයෙන් ඉතින් වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ කවුරු හරි ඕඩරයක් ඉල්ලුවොත් අපි දැන් කරන දෙයින් දෙන්න බලාගෙන කියන්නේ කෑම જાති නෙමෙයි මං කියන්නේ. දැන් ඔයා කඩවල වලට වෙන මොනවා හරි නරක නොවන දේවල් දානවා නම් ඔයා ටිකක් හදාගෙන තියාගන්න. එතකොට ඉල්ලපු ගමන්ම දැන් ඔයාගෙන් කඩේකින් ඉල්ලුවොත් ඒ ගමන්ම ඔයාගෙන් දෙන්න ඔයා ගාව තිබුණොත් ස්ටොක් කරගෙන එතකොට ඔයාට ඒ බිස්නස් එක ඒ ඕඩර් එක කඩා ගන්න නැතුව දාන්න පුළුවන්. එතකොට දැන් එතන මුදලාලිලා වුණත් සතුටු වෙනවා. දැන් අපි එවලම දුන්නාම කියන්නේ දැන් කඩවල වල බඩු ඇත්තටම මේ දැන් පහන්තිර මන් දාන්න ගියත් පහන්තිර පෙට්ටි එකක්වත් නැති වුනහම තමයි අපිට පණිවිඩය කියන්නේ. නැත්තම් අපෙන් ඉල්ලන්නේ. ඉතින් එවලෙම ඒ ටික දැම්මේ නැතොත් වෙන කෙනෙක් එතන කඩේ අල්ල ගන්නවා නැත්තම් එතෙන්ට අපිට දාගන්න බැරුව යනවා. ඉතින් ඒ වගේ තමයි මහාන එකත්. ඉතින් අපි ඉක්මනට දෙන්න උත්සාහ කරේ නැතොත් දැන් කස්ටමර්ස්ලා වුණත් එයා දෙන්න පරක්කුයි එයාගෙන් ගන්න ලේසියෙන් බෑ කියලා වෙන කෙනෙක් ගාවට යනවා. ඉතින් එහෙම යනවා කියන එක අපිට ඇත්තටම සුබවාදී දෙයක් නෙමේ. අපි ඕඩර් අරගෙන බිස්නස් එක පවත්වාගෙන යන්න නම් අපි දවසින් දවස ක්‍රියාශීලී වෙලා මේ වැඩ ටික ඉවර කරන්න ඕනේ. ඉතින් කීයක් හරි හම්බ කරලා ඔහේ ආවට ගියාට කීයක් හරි හම්බ කරන්නේ නෙමේ. ඒක අපි ස්වයං රැකියාවක් විදිහට කියන්නේ අපිට මාසික ආදායමක් ලබා ගන්න පුළුවන් විදිහට කරනවා නම් ඒ විදිහට කැප වෙලා කරන්න ඕනේ. නැත්තම් ඉතින් අපිට මේ දෙයින් කරන දෙයින් ඉතින් වැඩක් නැතුව යනවා. එතකොට අර මේ ඕඩරයක් දෙකක් ආවහම එතකොට ඒකත් එපා වෙනවා. දැන් අනිත් අය වුණත් අපි ගොඩ දේවල් කරනෝනේ. කියන්නේ ගොඩක් අයට මහනවා නම් ගොඩක් ඕඩර් අපි ගාව වටා ගොඩ ගහනවා නම් තමයි ඉතින් ඕනි කෙනෙක් ආයා හොඳට මහනවා. එයාට මේ ඉක්මනට දෙනවා. ඒ වගේ විශ්වාසයක් ගොඩ නැගෙන්නේ. ඉතින් සාධාරණ ගාණක් අරගෙන ලස්සන්ට මහලා ඉවර කරන්න ඕනේ. ඉතින් මේ බලන්න මම මේ ගවුම දැන් මේ ගවුමට ඉනින් වෙන් කරලා පටි දෙකකුත් දැම්මා. ඉස්සරහින් බටන් දාලා හාප්ලේ අඩක් මම දැම්මේ. ඉතින් ඒ අක්කා ගොඩාක් මහත කෙනෙක් නෙමේ උසයි කෙට්ටුයි. ඉතින් මේ විදිහට තමයි මං ඒ ගවුම මහලා ඉවර කරේ. ඉතින් ඒකම තමයි ඊට පස්සේ මහන්න ආපු ගවුමට මහගන්න කපලා තිබුණේ. ඒත් මහගන්න බැරුණා. ඊට පස්සේ හදිස්සි මේකක්
දවසක් තියා ඉල්ලපු එකක්. ඉතින් මම ඒකත් බාරගත්තා. ඒ කියන්නේ මම දැන් ඇඳුම් ගොඩ ගහගෙන නෑනේ ඕඩර් මම දවස ගානේ ඒවා පුළුවන් තරම් ඉක්මනට ඉවර කරනවා. ඉතින් ගොඩ ගහන්නේ අර චූටි දේවල් කරන්න තියෙන ඒවා තමයි. මේ අතරේ බෙඩ්ෂීට් එකක වාටි මහන්න ආවා. මේ දැන් ඔය නිල් පාටයි සුදු පාටයි රෙද්ද දීපු අක්කගේ තව ගවුමක් ගෙනත් දුන්නා. ඒකට කළු රේන්දයක් අල්ලන්න. ඉතින් ඒ දෙකම එකටම ඉවර කරලා දෙන්න මං හිතුවා. මොකද එතකොට ඒක ඉවරයිනේ. එතකොට ඒ අක්කට ඒ ගවුම් දෙකම දීලා යවන්න පුළුවන්. ඉතින් මේ ගවුම මහන්නේ මම A-line ෂේප් ඊට පස්සේ රැග්ලන් අත දාලා ඒ විදිහට තමයි මේ ගවුම කරන්නේ. ඉතින් හරි ලේසි මේ රෙද්ද මේ හසුරවන්න. එහෙ මෙහෙ යන්නේ නැහැ. අනිත් එක තමයි ඉතින් ඔයාට මහන්න අපහසුයි නම් ගාන්ට මම අදට උනත් කරන දෙයක් තමයි මට මහන්න අපහසු තැනක් වගේ හිතෙනවා නම් මම පින් වලින් එතන මැනගෙන දැන් අඟල් භාගයට මහන්න ඕන නම් ඔයා අල්පෙනිති ටිකක් හරි එහෙම අරගෙන මේ රඳවලා මහන්න. එතකොට චුට්ටක්වත් එහෙ මෙහෙ යන්නේ නැතුව නීට් එකට ලස්සනට මහන්න පුළුවන්. ඉතින් මේ විදිහට පටිය මහගත්තාමත් හරි මේ නීට් එකට එනවා. ඒ කියන්නේ මට එහෙම කියලා දෙන්න තේරෙන්නේ නැහැ. මම ඔයාලට වෙලාවක වීඩියෝ එක කරන්නම්. නවල මහන්නත් පුළුවන්. මේ විදිහට කරාම අර චූටි මූට්ටුවක්වත් පේන්නේ නැතුව ලස්සනට පටිය එනවා. ඒකලා පටිය මහලි වෙලා අයන් කරාම හරි ලස්සනට මේ පටිය ගන්න පුළුවන්. ඉතින් ඔයාලා අනිත් එක තමයි දැන් පොඩි වෙච්ච තැනක් තියෙනවා නම් පොඩි වෙච්ච රෙද්දක් තියෙනවා නම් කොයිලාකවත් ඔයා අයන් කරන්නේ නැතුව කපන්න යන්න එපා. ඊට පස්සේ මෙෂර්මන්ට් වෙනස් වෙනවා. මොකද පොඩි වෙලානේ තියෙන්නේ. ඊට පස්සේ මේ මැද්දට පස්සේ දැන් කස්ටමර් උනම් මැද්දලානේ අඳින්නේ. එතකොට වෙනස් වෙනවා. අනිත් එක තමයි කොටන් වගේ රෙද්දක් පාවිච්චි කරනවා නම් ඔයා කොටන් කියන්නේ ඉක්මනට කොට මැහුවට පස්සේ හේදුවට පස්සේ කොට වෙන රෙද්දක්. ඉතින් ඒ වගේ රෙද්දක් පාවිච්චි කරනවා නම් පුළුවන් නම් චුට්ටක් වතුර පෙඟෙන්න දාලා හොදලා ගන්න. එතකොට ඔයාට පහසුවෙන් මහගන්න පුළුවන්. අර මේ මැහුවට පස්සේ කොට වෙන්නේ එක්ක කොටන් වගේ බේබි කොටන් ඒ වගේ රෙදි ගන්නවා නම් ඔයා චුට්ටක් දිග වාසි තියලා ගන්න දිගට. එතකොට මේ ඒක කොට වෙන්නේ නැහැ. ඉතින් කස්ටමර්ස්ලා නැත්තම් අපි දැන් දනිස ගාවට ගවමක් ඉල්ලුවොත් එහෙම අපි ටිකක් කොටටනේ මහන්නේ. එතකොට හේදුවට පස්සේ ඊටත් වැඩිය ගොඩක් කොට වෙන්න ඉඩ දෙනවා. එතකොට ඉතින් අපරාධනේ. අනිත් එක තමයි ඔයා කොයලේකවත් දැන් බ්ලොක් එක ඇඳලා ඉවරලා කපන්න යන්න එපා. මේ බ්ලොක් එක ඇඳලා ඉවරලා සෝදන්න යන්න එපා. එතකොට වෙනස් වෙනවා. කලින් තමයි හොදන්න ඕනි ඒ වගේ රෙදි. ඉතින් මේ විදිහට මම දැන් ගවුම මහගෙන ඉවර වෙන්න ළඟයි. ඉතින් මේ ගවුමයි දෙකම මහලා මම සේරම පැක් කරා. ඉතින් මම ඉතුරු වෙන රෙදි කෑලි කස්ටමර්ස්ට ඉතින් දෙනවා. එයාලා කැමති පෙලක් අය ගෙනියනවා, පෙලක් අය තියලා යනවා. ඉතින් වැඩක් නැහැ කියලා. ඉතින් අර චූටි බබාලා එහෙම ඉන්න අය ගොඩක් අය ටිකක් ලොකු රෙදි කෑල්ලක් තිබුණොත් තියලා ඒ බබාලට කලිසමක් හරි මහලා දෙන්න කියනවා. ඉතින් එතනත් අපිට ආදායමක් ගන්න පුළුවන්. ඉතින් අහන්න නැතුව කරන්න එපා. කැමතිද නැද්ද දන්නේ නැහැ නේ. ඉතින් ඒකෙන්ද මේ දැන් පෙලක් අය නම් ඉතින් තියලා යනවා. පොඩි බබාලා වගේ චූටි කලිසමක් මහන්න පුළුවන් වගේ හිතනොත් ඒ වගේ ඉන්න අය නම් ඉතින් අරගෙන යනවා. ඉතින් පෙලක් රෙදි කොටස් වලින් පුළුවන් තරම් ඇත්තටම කොච්චර රෙදි ගොඩාක් තිබුණත් මම නම් අර පරිස්සමින් තමයි කපන්නේ. මොකද ඉතින් ඒ කෙනාට තව ඒකට සර්වියට් එකක් මහන්න හරි ඉතින් සල්ලි දීලා ගන්න රෙදි කෑල්ලනේ. ඒකින්ද සර්වියට් එකක් මහ ගන්න හරි ඉතුරු වෙයිනේ කියලා හිතලා තමයි මම මේවා රෙදි කපනකොට කපන්නේ. ඉතින් මේ ගවුමට ඒ අක්කා ගෙනත් දුන්නා මේ රේන් දෙකුත් මේ විදිහට අල්ලන්නේ කියලා ගවුමේ යටින්ම. ඉතින් ඒ විදිහට අල්ලලා මං ගාව බටන් වගේක් තිබුණා. ඒ ටිකත් අල්ලලා ගවුම ලස්සන කරා. ඉතින් ඔයා ගාවත් බටන් වගේ තියෙනවා නම් පොඩ්ඩක් අල්ලලා මම මේ ගවුමට පටියකුත් දැම්මා. පස්සේ දැම්මේ මට හිතුණා ඉස්සරහා පාළුයි කියලා. ඉතින්
මම ඒ ටික වීඩියෝ කරලා නැහැ. ඒ පස්සේ තමයි ඒ ටික මේ පටිය අල්ලලා ඒ ටික කරේ. ඉතින් මේ රේන්දේ අල්ලලා තියෙනවා. ඉතින් ලස්සනට තිබුණා ගවුම එයාට ඇඳහමත් හරි ලස්සනට තිබුණා. පිටිපස්සෙන් විතරයි ඩාට්ස් දැම්මේ. ඉස්සරහෙන් දැම්මේ නැහැ. චුට්ටක් හැඩවෙන්න එපා. ඉතින් මේ විදිහට කරලා ඕන් ඉතින් ඕඩර්ස් ටික සේරම ඉවර කරා. මම රෝස පාට ගවුමක් මැව්වා. ඉතින් ඒ ටිකත් ලබන සතියේ වීඩියෝ එකෙන් ගේන්නම්. මේ විදිහට තමයි ඉතින් සේරම අයන් කරලා මම කවර් එකට දාලා තියලා පොඩි ආදායමක් මේ දවස් ටිකට ගත්තේ. ඉතින් ඔයත් උත්සාහ කරන්න ඉස්සරහටම යන්න කම්මැලිකමට ඉන්න එපා. අදට මම ගිහින් එන්නම්.